සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද සුපර් කොම්පොස්ට් හදාගන්නේ කියලා. ඉතින් අපි බලමු පියවරෙන් පියවර කොහොමද මේ සුපර් කොම්පොස්ට් හදාගන්නේ කියලා. ඉතින් සුපර් කොම්පොස්ට් හදන්න අපි ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්නේ ඩ්‍රයි මැටර් සහ ග්‍රීන් මැටර් කියලා පාර්ට් දෙකක් පාවිච්චි කරනවා. ඉතින් අපි මේ අමුද්‍රව්‍ය දෙකම එකට එක අනුපාතයෙන් තමයි භාවිත කරන්නේ. ඩ්‍රයි මැටර් අපි 212.5 කිලෝග්‍රෑම් ගන්නවා. ඒ වගේම ග්‍රීන් පාර්ට් එකත් අපි ඒ ප්‍රමාණයෙන්ම ලබා ගන්නවා. ග්‍රීන් පාර්ට් එකට අපි ගන්නේ කොළ පොහොර, ගොම පොහොර, එළු පොහොර සහ කුටු පොහොර කිලෝග්‍රෑම් 53 බැගින් ලබා ගන්නවා. ඒ වගේම අපි අමතරව ජීවමුත්‍රම් 10%කුත්, එපාලොරොක් ෆොස්ෆේට් 10%කුත්, ෆිස්ටොනික් සහ බයෝචාර් 5%ක් බැගින් ලබා ගන්නවා සුපර් කොම්පොස්ට් සෑදීම සඳහා. ඒ සඳහා අපි මුලින්ම සුදුසු ස්ථානයක් තෝරා ගන්න ඕනේ. එහිදී අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් සුදුසු ජල ප්‍රභවයක් තියෙන්න ඕනේ. ඒ වගේම ප්‍රවාහන කටයුතු සඳහා සුදුසු මාර්ගයක්ද හොඳට හිරිවැලිය ලබන ස්ථානයක්ද වෙන්න ඕනේ. අවසාන වශයෙන් වායු හුවමාරු වන ආකාරයට කළු ඉදිරියකින් ගොඩ ආවරණය කරගන්නවා මේ ආකාරයට. ඊළඟට අපි සති 3කට පස්සේ පළමු ගොඩ පෙරලීම සිදු කරනවා. ඊළඟට සති 2කින් දෙකට දෙවන, තුන්වන, හතරවන ගොඩ පෙරලීම සිදු කරනවා. මේ සෑම ගොඩ පෙරලීමකදීම අපි ජලය සහ ජීවමුත්‍රම් එකතු කරනවා. මේ ජීවමුත්‍රම් මගින් ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය වැඩි කරලා කොම්පොස්ට් සෑදීමේ ක්‍රියාවලිය වේගවත් කරනවා. මේ කියන්නේ මාස 2මාරක් පමණ කරන කොම්පොස්ට් ගොඩක්. සාමාන්‍යයෙන් කොම්පොස්ට් ගොඩක් හැදෙන්න මාස 2-3ක් වගේ කාලයක් ගත වෙනවා. ඒ වගේම මේ කොම්පොස්ට් ගොඩ නම් තාම සෑදෙමින් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් හොඳ කොම්පොස්ට් ගොඩක් අපිට අඳුනගන්න පුළුවන් පාටින්. සාමාන්‍යයෙන් පාටින් නම් තද දුඹුරු හෝ කළු පාටක් ගන්නවා. ඒ වගේම දුබදක් නැහැ. සියුම් පසක් වගේ අපිට ඒක දැක් ගන්න පුළුවන්.